සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ HTML වල තියෙන ලිස්ට් වර්ග ගැන. ඉතින් ප්‍රධාන වශයෙන්ම HTML වල ලිස්ට් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ordered list, unordered list, ඒ වගේම description list කියලා ලිස්ට් වර්ග තුනක් තියෙනවා. ඉතින් අපි මේ ලිස්ට් වර්ග තුන ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. හරි. අපි පළවෙනියටම සාකච්ඡා කරමු ordered list ගැන. ඒ කියන්නේ order එකක් තියෙන list. අපි බලමු ඒකේ ටැග් එක මොකක්ද කියලා. ඒකේ ටැග් එක තමයි OL කියන ටැග් එක. OL කියන්නේ ordered list කියන එක කෙටි කරලා. ඒ වගේම මේකට closing ටැග් එකක් තියෙනවා. ඒක close OL. හරි. ඒ වගේම දැන් OL ටැග් එක පටන් ගත්තට පස්සේ OL ටැග් එක ඇතුලේ අපිට මේකේ තියෙන list item ටික දෙන්න පුළුවන්. list item ටික දෙන්නේ li කියන ටැග් එකෙන්. ඒකටත් closing ටැග් එකක් තියෙනවා close li. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ li එක ඇතුලේ අපිට පුළුවන් මොකක් හරි ඇඩ් කරන්න. අපි මේ වගේ දෙයක් ඇඩ් කරගමු. ඊට පස්සේ මම මේක රීෆ්‍රෙෂ් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අංක 1කින් පටන් අරගෙන BMW කියලා ටයිප් වුණා. මම මේකෙම කොපි තුනක් ගන්නම්. ඊට පස්සේ මම මේක රීනේම් කරගන්නම්. හරි. ඔය විදිහට ඔයාලට තුනක් බලා ගන්න පුළුවන්. හරි. මම මේක අඳුර ගන්න පහසු වෙන්න මෙතන H3 එකක් දාන්නම්. අපි දාමු ordered list කියලා. හරි. ඉතින් ওই විදිහට බලා ගන්න පුළුවන් ordered list එකක් defaultම එන විදිය. ඒ කියන්නේ අපි මේකට කිසිම attribute එකක් add කරන්නේ නැතුව number 1 ඉඳන් තමයි මේක defaultම පටන් ගන්න. අපිට මේ OL එකත් එක්ක තව attribute එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි type කියන attribute එක. type සමානයි මේ විදිහට අපිට දෙන්න පුළුවන් මොකක් හරි ඉලක්කම් type එකක්. අපි දෙමු capital A දීලා බලමු. එතකොට ඔයාලට පේනවා මෙතන capital ABC පිළිවෙලට තමයි මේක හැදෙන්නේ. මම මෙතන ඕනනම් තව copies ගොඩාක් අරගෙන මේක rename කරලා refresh කරොත් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ABCD පිළිවෙලට තමයි මේක හැදෙන්නේ. ඉතින් අපි තව මෙතෙන්ට මොකක් හරි add කරලා බලමු. අපි රෝම ඉලක්කම් වලින් I add කරලා බලමු capital I. එතකොට capital I පිළිවෙලට තමයි මේක හැදෙන්නේ. අපිට ඕනනම් පුළුවන් මේකට simple I add කරන්න. එතකොට මේ විදිහට තමයි මේක පේන්නේ. හරි. ඉතින් ওই විදිහට ordered list ගැන කතා කරන්න පුළුවන්. ඒකේ attribute එකක් තියෙනවා type කියලා. ඒ වගේම මේ type එකට අමතරව තවත් attribute එකක් තියෙනවා. ඒක තමයි start කියන්නේ. start සමානයි අපිට පුළුවන් මේක පටන් ගන්න ඉලක්කමක් දෙන්න. ඒ කියන්නේ මේක defaultම මුල ඉඳන් 1 2 3 පිළිවෙලට යනවා වෙනුවට අපිට පුළුවන් මැද ඉඳන් පටන් ගන්න ඉලක්කමක් දෙන්න. අපි මෙතනට 3 වගේ දීලා බලමු. අන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 3 ඉඳන් තමයි මෙතන පටන් ගන්න. 3 4 5. අපිට ඕනනම් පුළුවන් මෙතෙන්ට 7 වගේ දීලා බලන්න. එතකොට මෙයා 7 ඉඳන් තමයි මේක පටන් ගන්න. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට start කියන attribute එක පාවිච්චි කරන්න මැද ඉඳන් පටන් ගන්නකොට. හරි. අපි ඊළඟට කතා කරමු unordered list ගැන. මම ඒකට කලින් මෙතන horizontal ruler එකක් දාගෙන මේක වෙන් කරගන්නම්. හරි. unordered list ගැන කතා කරන්න යනකොට මේකෙදි ordered list වගේ නෙමෙයි unordered. ඒ කියන්නේ order එකක් නැහැ. අපිට කැමති විදිහට මේක type කරන්න පුළුවන්. මම මෙතන tag එක use කරනවා ul unordered list. ඒ වගේම close ul. හරි. ඊට පස්සේ මේකෙත් අර විදිහටම ul එක ඇතුලේ අපිට පුළුවන් list item ටික දාන්න. li පටන් ගත්තා li close කරා. අපි මේකට මොනවා හරි දෙයක් add කරගමු. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මොකක්කෝ බුලට් එකකින් මෙතන ඩිෆෝල්ට් එන බුලට් එක තමයි ඩිස්ක් එක. අපි මේකට කියනවා ඩිස්ක් එක කියලා. ඩිස්ක් එකෙන් තමයි මේක ඩිෆෝල්ට්ම පෙන්වන්නේ. මම මේකේ තව කොපි තුනක් කරගන්නම්. හරි. ඔය විදිහට පුළුවන් අපිට unordered list එකක් සරලවම create කරගන්න. මම ඒකටත් H3 එකක් දාන්නම්. හරි. ඔය විදිහට අපිට මෙතන unordered list එකෙත් පාවිච්චි කරන්න පුළුවන් type කියන attribute එක. මම මෙතන type කියන එක පාවිච්චි කරලා පෙන්නන්නම්. මේකෙදී මේකේ ඩිෆෝල්ට්ම එන්නේ ඩිස්ක් එක. අපිට පුළුවන් මේකට සර්කල් එක ඇඩ් කරගන්න. දැන් බලන්න මේක සිද්ධ වෙන වෙනස. මේක සර්කල් කියන බුලට් එකෙන් තමයි දැන් පෙන්වන්නේ. ඊට අමතරව අපිට පුළුවන් ස්ක්වයර් කියන ටයිප් එක දෙන්න. එතකොට මේක කොටු වලින් තමයි පෙන්වන්නේ. ඉතින් ওই විදිහට ටයිප් කියන එක පාවිච්චි කරන්න පුළුවන් unordered list වලදී. start කියන attribute එක මේකෙදි පාවිච්චි කරන්න බෑ. මොකද මේක බුලට් වලින් පේන නිසා. හරි. එතකොට ordered list සහ unordered list ගැන අපි කතා කරා.
හරි. අවසාන වශයෙන් අපි බලමු ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් ගැන. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එක ටැග් එක තමයි DL කියන්නේ. DL පටන් ගත්තා ඒ වගේම DL අවසාන කරා. ඔය විදිහට ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකක් අපිට පටන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව විශේෂ ටැග් දෙකක් අන්තර්ගත වෙනවා. එකක් තමයි DT කියන්නේ. ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් ටයිටල්. අනිත් එක තමයි ඩිස්ක්‍රිප්ෂන්. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් ඩේටා කියන්නත් පුළුවන්. මම මේ දෙකත් මෙතන ඇඩ් කරගන්නම්. DT ඒ වගේම close DT ඒ වගේම DD ඒ වගේම close DD මේ විදිහට. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකකදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔයා අහලා ඇති ඇබ්‍රිවේෂන් කියලා දෙයක්. ඒ කියන්නේ මොකක් හෝ දිග තේරුමක් අපි කෙටි කරලා පෙන්නනවා. ඒ කියන්නේ උදාහරණයක් ගන්නකො මම RAM එක ගැන. මම මෙතන ඩිස්ක්‍රිප්ෂන් ටයිටල් එකේ RAM කියන එක ටයිප් කරගන්නවා. එතකොට මේ විදිහට ඔයාලට පේනවා RAM කියන එක ඩිස්ප්ලේ වෙනවා. ඉතින් අපි මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් ඩේටා එකේ මේ RAM කියන්නේ මොකක්ද කියන එක දෙනවා. ඇත්තටම RAM කියන්නේ random access memory. මෙන්න මේ විදිහට රිෆ්‍රෙෂ් කරාම අනුඡේදනයක් එක්ක පෙන්නනවා RAM කියන්නේ random access memory කියලා. හරි. මම මේ විදිහට ඔයාලට තවත් මේක තේරෙන්න මේකෙම කොපි දෙකක් අරගන්නම්. මම මෙතනදී RAM එක වෙනුවට ROM එක ඇඩ් කරනවා. අපි ROM කියන එක ගැන පොඩ්ඩක් විස්තර කරමු. ROM කියන්නේ ඇත්තටම read only memory. read only memory. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් read only memory කියලා ඇවිල්ලා තියෙනවා. අපි අවසාන වශයෙන් තව එකක් ඇඩ් කරමු CPU කියන එක. ඉතින් ඔයාලා අහලා ඇති CPU එක කියන්නේ Central Processing Unit කියන එක. ඉතින් අපිට සරලවම මෙතන පල්ලෙහායින් Central Processing Unit කියලා ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එක අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකක් පාවිච්චි කරන්නේ මොනවා හරි ඇබ්‍රිවේෂන් එකක් අපි දිග හැරලා පෙන්නනකොට. හරි. ඉතින් අපි දැන් මේ ලිස්ට් වර්ග 3 ගැනම ඉගෙන ගත්තනේ. අපි දැන් බලමු මේ ලිස්ට් වර්ග 3න් ordered list සහ unordered list පාවිච්චි කරලා පොඩි ඇක්ටිවිටි එකක්. මම මේ විදිහට Word එකේ ටයිප් කරගෙන තියෙනවා. මම මේක ටිකක් zoom කරගන්නම්. මෙන්න මේ විදිහේ ලිස්ට් එකක්. ඉතින් අපි යන්නේ මෙන්න මේ ලිස්ට් එක HTML වලින් හදන්න. ඉතින් මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් වීඩියෝ එක පෝස් කරලා ඔයා ඉගෙන ගත්ත දේවල් වලින් මේක හදන්න try කරන්න. හරි. මං හිතනවා ඔයා හදන්න නැති කියලා. ඔයාට හදා ගන්න බැරි වුණා නම් මම දැන් ඔයත් එක්ක මේක හදලා පෙන්නන්නම්. හරි. මම මේක ලේසි වෙන්න මේක පැත්තට කරගන්නම්. හරි. ඒ වගේම මෙතනින් මම horizontal rule එකක් ඇඩ් කරගන්නම්. ඒ වගේම H3 එකකුත් ඇඩ් කරගන්නම් අපේ ඇක්ටිවිටි එකට. හරි. ඊට පස්සේ මෙතනදී අපි බලමු මුලින්ම මෙතන disk type එකෙන් animal කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා දන්නවා disk type එක එනවා නම් අනිවාර්යෙන්ම unordered list එකක් වෙන්න ඕනේ. ඉතින් මම මෙතන unordered list එකක් දාගන්නවා. ඒ වගේම close unordered list එකක් දාගන්නවා. හරි. ඊට පස්සේ මම මේක ඇතුලේ li එකක් දාගන්නවා. li එක තමයි animal කියන එක. animals. හරි අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. හරි මෙතන animals කියලා හැදිලා තියෙනවා. ඊට පස්සේ ආයමත් අපි මේක බැලුවොත් මෙතන අනුඡේදනයක් එක්ක තවත් unordered list එකක් තියෙනවා. ඒකේ type එක disk birds කියලා තියෙනවා. එතකොට මම මෙතනදී මේ UL එක close කරන්න කලින් අපි තාම මේක close කරන්න ඕනේ නැහැ. මෙතනදී මේ list එකට යටින් මම තවත් unordered list එකක් create කරගන්නවා. ඒ වගේම ඒකේ list එක add කරගන්නවා birds කියලා. හරි. අපි බලමු දැන් මේක රිෆ්‍රෙෂ් කරලා. හරි. ඔටෝමැටික්ම සර්කල් ටයිප් එකට ඇවිල්ලා තියෙනවා birds කියලා. ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ තියෙනවා ordered list එකක්. ඒ කියන්නේ නම්බර් පිළිවෙලට යන්න. ඒ කියන්නේ 1 2 විදිහට. ඒක අපි ඇඩ් කරගන්න ඕනේ මේකට පල්ලෙහායි. OL පටන් ගත්තා. ඊට පස්සේ OL එකේ ඇතුළේදී අපි දාමු list එකක්. parrot close list ඒ වගේම crow close list. හරි. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි හදපු එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ආයමත් තරම් බලමු. මෙතන තියෙනවා mammals කියලා. ඒක ඇඩ් වෙන්න ඕනේ. අපි අර කලින්
මෙන්න මෙතනින් පටන් ගත්ත unordered list එකට ඒකට ඇඩ් වෙන්න ඕනේ නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මෙතන ordered list එක close කරගෙන ඉන්න. අපි මෙතනින් close කරමු මේ ordered list එක. ඊට පස්සේ අපි මෙතනට ගිහිල්ලා add කරගමු list එකක්. ඒකේ තියෙන්න ඕනේ mammals close list. හරි. එතකොට ඔයාලට පේනවා මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒකේ යටතේ ආයෙමත් ordered list එක cat rat කියලා සත්තු දෙන්නෙක්ගේ නම් දෙකක් තියෙනවා. හැබැයි එතනදී වෙනසක් වෙලා තියෙනවා. ඒක 3න් සහ 4න් තමයි පටන් ගන්න තියෙන්නේ. අපි එහෙනම් ආයෙමත් add කරගමු මෙතෙන්ට ordered list එකක් OL. ඊට පස්සේ ඒකේ යටතේ අපි list දෙකක් add කරගන්න ඕනේ. එකක එන්න ඕනේ cat කියලා. ඒ වගේම දෙවැනි එකේ එන්න ඕනේ rat කියලා. හරි. ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතනදී අපි මෙතන OL එකේ start එක දෙන්න ඕනේ 3න් පටන් ගන්න කියලා. එතකොට 3 4ට rename වෙනවා. හරි. දැන් අපි පටන් ගත්ත දේවල් ඔක්කොම close කරගෙන යමු. ඉතින් මෙතන මුලින්ම අවසානයේටම අපි add කරපු OL එක close කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේක close වෙලා තියෙනවා. ඒ වගේම මේක close වෙලා තියෙනවා. මෙන්න මේක close වෙලා නැහැ. අපිට සිද්ධ වෙනවා ඒක close කරන්න මෙන්න මෙතනින්. close UL. එතකොට පේනවා ඔයාලට මෙන්න මේකත් close වෙලා තියෙනවා. ඒ වගේම අපි මේක click කරලා බැලුවොත් මේක close වෙලා, මේක close වෙලා, ඒ වගේම මේක close වෙලා. අවසාන වශයෙන් මෙන්න මේ උඩින්ම පටන් ගත්ත UL එක අපිට close කරන්න සිද්ධ වෙනවා. මම ඒක මෙතනින් close කරනවා close UL. හරි. එතකොට මේක close වෙලා තියෙනවා. මේකත් close වෙලා තියෙනවා. මේකත් close වෙලා තියෙනවා. මේකත් close වෙලා තියෙනවා. හරි. දැන් ඉතින් ඔක්කොම close වෙලා තියෙනවා. අපි මේකේ output එක බලමු මේක refresh කරලා. එතකොට මෙන්න මේ විදිහට output එක ඇවිල්ලා තියෙනවා. අපි word වලින් හදාගත්ත එකෙත් මෙන්න මේ විදිහටම output එක ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඒක වෙනම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ output එකම මෙතනත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට පුළුවන් සරලවම ordered list සහ unordered list පාවිච්චි කරලා පොඩි activity එකක් ඔයාටම හදාගෙන කරලා බලන්න. ඉතින් අද දවසේ කතා කරපු දේවල් ගැන අපි මුලින් ඉඳන් ආපහු කතා කරලා බලමු. ordered list ගැන කතා කරා. ඒ වගේම unordered list, description list කියන list වර්ග තුන ගැන කතා කරා. ඒත් එක්කම මේවා එක්ක පාවිච්චි කරන්න පුළුවන් attribute ගැන කතා කරා. type attribute එක සහ start attribute එක. type attribute එක අපිට ඕනම එකකදී ඕනම list එකකදී පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. ඒ වගේම start එක අපි පාවිච්චි කරන්නේ ordered list වල විතරයි කියලා කිව්වා. ordered list වගේම unordered list ඒ වගේම විශේෂ list වර්ගයක් කතා කරා description list කියලා. මේ description list එකේදී අපි කිව්වා abbreviation එකක් දිග ඇරලා පෙන්නන්න, පොඩි description එකකින් පෙන්නන්න මේ description list පාවිච්චි කරනවා කියලා. ඒ වගේම මට තව දෙයක් කියන්න අමතකුණා. මේ description list වලට definition list කියලාත් සමහර අය කියනවා. ඉතින් මේ දෙකම වැරදි නෑ, හරි. ඒ වගේම අපි අවසානයේ activity එකක් කරා. මෙන්න මේ විදිහේ මම්ම හදපු activity එකක්. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. මොකක් හෝ ගැටලුවක් ආවොත් අනිවාර්යෙන්ම comment section එකේ comment එකක් දාන්න. අපි next lesson එකෙන් ඉක්මනටම හම්බෙමු.